දැන්ට ලෝකයේ තියෙන විශාලතම කන්වෙන්ෂනල් පවර්ඩ් එයාප්ලේන් කැරියර් එක තියෙන්නේ චීනයේ සතුව කියලා ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් මේ වගේ ඉතා විශාල ගුවන් යානා ප්‍රවාහනය කරන නෞකාවලට බලය සපයාගන්නේ න්‍යෂ්ටික බලය හරහා. එහෙම නැතුව සාමාන්‍ය ඉන්ධන පාවිච්චි කරලා බලය ලබා ගන්න ගුවන් යානා ප්‍රවාහන නෞකාවලින් විශාලතම එක තියෙන්නේ චීනයේ සතුව. මේක දින වැදගත්ම කාරණය තමයි චීනයේ විසින්ම තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ලෝකයේ ගොඩක් රටවල් විශ්වාස කරා සාමාන්‍ය ඉන්ධන පාවිච්චි කරලා මේ වගේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් නිෂ්පාදනය කරන්න බැරි වෙයි කියලා. නමුත් ඒ සියලුම බාධක මැඩපවත්වමින් චීනය ඉතාම සාර්ථකව මේක නිෂ්පාදනය කරා. ලෝකයේ මොයිදයට පත් කරපු කාරණය තමයි මේක ඇතුලේ ඉලෙක්ට්‍රොමැග්නටික් කැටපෝල් එකක් පාවිච්චි වෙනවා. ඒ කියනවා දන්න ඇති ඉතාම කුඩා රණවේගයක් තුල ගුවන් යානයක් ඉහළට එසවීමට අවශ්‍ය අධික වේගය ලබා දීම සඳහා විද්‍යුත් චුම්බක බලය පාවිච්චි කිරීමක් මේකෙදි සිදු වෙනවා. නමුත් බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරේ න්‍යෂ්ටික බලයක් නොමැතිව මෙතරම් අධික විද්‍යුත් ධාරාවක් නිෂ්පාදනය කිරීම අපහසුයි කියලා. නමුත් ඉතාම විශ්මිත අයුරින් චීනය මේ සියලු බාධක ජයගෙන තියෙනවා. ඒ අනුවට තේරෙනවා ඇති චීනය ඇතුලේ කොච්චර තාක්ෂණික සහ නව නිෂ්පාදන දැනුමක් පාවිච්චි වෙනවද කියලා. ඉතින් මේ කාරණාත් එක්ක තව වැඩි කාලයක් යන්න කලින් සමස්ත ලෝකයෙන් බලවතා විදිහට චීනය පත්වනු ඇති.